වීඩියෝ එකෙන් කතා කරමු ඔයාලා ට්‍රෙන්ඩ් එකට හදාගන්න මෙන්න මේ ෆොටෝ වල යටින් තියෙන මෙන්න මේ වෝටර්මාක් එක එහෙම නැත්නම් Gemini logo එක අයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වැඩේ කරගන්න මෙන්න මේ ඇප් එක ඕනේ වෙනවා. ඉතින් මේක MB 11ක් විතර වෙනවා. ඉතින් ඔයාලා මගේ WhatsApp channel එකට ආවොත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ගොඩක් trending වෙච්ච prompt ගොඩක් බලාගන්න. ඉතින් ඔයාලට පුළුවන් මගේ channel එක follow කරලා තියාගන්න. ඉතින් comment section එකේ මම මේ විදිහට මගේ WhatsApp channel link එක මෙතනින් pin කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ link එක එකපාරට touch කරගන්න. ඉතින් ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් view channel කියලා option එකක් බලාගන්න පුළුවන්. ඔයාලා ඒක උඩ එකපාරට touch කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ agree and continue කියලා button එකක් එයි. ඔයාලා එන්නේ ඒක උඩ එකපාරට touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට මගේ WhatsApp channel එක මෙන්න මේ විදිහට prompt එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ follow channel කියන option එක උඩ එකපාරට touch කරගන්න. ඉතින් මම ආරාධනා කරනවා මගේ WhatsApp channel එක follow කරලා තියාගන්න කියලා. ඉතින් ඉස්සරහට මේ වගේ prompt ගොඩක් මම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා Play Store app එක open කරගෙන මෙන්න මේ search bar එකේ search කරගන්න Magic Eraser කියලා. ඉතින් මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඇප් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එකේ link එක මම description එකේ වගේම comment section එකේ pin කරලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් මෙන්න මේ ඇප් එක download කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් දැන් මේ ඇප් එක install කරගන්න. ඉතින් මේ විදිහට ඇප් එක install වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් open කරගන්න. ඉතින් ඇප් එක open කරගත්තට පස්සේ ඔයාලට යටින් මෙන්න මේ විදිහට continue කියලා button එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක කීප වතාවකටම continue කරන්නයි ඔයාලා ඉතින් මේක touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට වැටෙනවා. ඉතින් ඔයාලා මෙතනින් මෙන්න මේ remove watermark කියන option එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන මේ remove object කියන button එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට allow කරන්න එකක් එනවා. ඉතින් ඔයාලා මෙන්න මේ allow all කියන button එක touch කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලගේ gallery එක මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් ඔයාලට watermark එක අයින් කරන්න ඕන කරන photo එක ඔයාලා මෙතනින් තෝරගන්න. ඉතින් මේ විදිහට ඇඩ් එකක් ආවොත් ඔයාලට පුළුවන් උඩ තියෙන මෙන්න මේ කතිරේ ටච් කරලා මේ ඇඩ් එක ක්ලෝස් කරගන්න. ඉතින් ඇප් එක මුලින්ම ඕපන් කරගන්නකොට ඇප් එකෙන් අපිට කියලා දෙනවා මේ වැඩේ කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ ඇප් එකේ පෙන්වන විදිහට මේ තැන් ටික ටච් කරගෙන ඉස්සරහට යන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ logo එක තියෙන තැන මේ විදිහට ඇඟිල්ලෙන් touch කරගෙන මෙතන ඇඳගන්න. ඉතින් ඔයාලට පේනවා මෙතන රතු පාටින් ඇඳෙනවා. ඉතින් මේ logo එක රතු පාටින් වැහෙන්න ඇඳුනට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ remove කියන button එක touch කරගන්න. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තිබ්බ logo එක අයින් වෙලා ගියා. ඉතින් මේ වැඩේ කරගන්න ඔයාගේ phone එකේ අනිවාර්යෙන් internet තියෙන්න ඕනේ. ඒකට තමයි මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔබ තියෙන මෙන්න මේ next button එක touch කරගන්න. ඊට පස්සේ ඔයාලා උඩින් මෙතන මේ තියෙන save button එක touch කරලා ඔයාලට පුළුවන් මේ photo එක save කරගන්න. ඉතින් මෙන්න මේ වගේ එකක් ආවොත් ඔයාලට පුළුවන් ඇප් එක එකපාරට ක්ලෝස් කරලා ආයෙ ඕපන් කරගන්න. ඉතින් මගේ channel එකේ මම මෙන්න මේ විදිහට AI photo එකක් හදාගන්න විදිය ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඔයාලට end screen එකේ දකුණු අත පැත්තේ තියෙන වීඩියෝ එක touch කරලා මෙන්න මේ AI photo එක හදාගන්න විදිය බලන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ ගැටලුව අදහස් පල්ලෙහාන් comment කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලගේ නොදන්න යාළුවන්ටත් බලන්න share කරලා අපිට support එකක් දෙන්න. ඉතින් මේ වගේ තවත් අලුත් තාක්ෂණික වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලට සුබ දවසක්.